Hello boys and girls, welcome back. ඉතින් අද මම ඔයාලව හම්බෙන්න ආවේ අපේ HTML tutorial එකේ 3 වෙනි එපිසෝඩ් එකත් අරගෙන. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ දෙකේදී මෙන්න මේ ඉමේජ් එකයි මෙහෙම ලින්ක් එකක් දාන්න හැටි සහ මේ වගේ ටෙක්ස්ට් ඇඩ් කරන හැටි අපි කියලා දුන්නා. හැබැයි අපි තාම දන්නේ නැහැ මේ විදිහට වගුවක් දාන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වගුවට ඉංග්‍රීසියෙන් කියන්නේ ටේබල් කියලා. ඉතින් අද අපි බලමු කොහොමද මේ ටේබල් එකක් අපේ HTML page එකට ඇඩ් කරන්න කියලා. ඉතින් මේ බලන්න මම සාම්පල් එකක් හැදුවා. ඉතින් මේ විදිහට තමයි අපි ටේබල් එකක් දැම්මහම අපේ වෙබ්සයිට් එකට ඇඩ් වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මෙහෙම සාර්ථකව අපේ HTML වෙබ් එකට ටේබල් එකක් ඇඩ් කරගන්න කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම යනවා Visual Studio Code එකට. ඉතින් ඔයාලට මතක ඇති මේ තියෙන්නේ අපි කලින් වීඩියෝ දෙකෙන් හදපු කෝඩ් එක. ඉතින් අද මම ඉස්සෙල්ලාම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ image src කියලා අපි image එකක් දැම්මේ. අන්න ඒකට මෙන්න මේ විදිහට යටින් අපි මෙහෙම h3 tag එකක් ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලා දන්නානේ මේ h3 h කියන tag වල තේරුම. ඒවා එක එක නම් වලින් එනවා. ඉතින් මේ තියෙන්නේ අපි ලියන එක courses price. හරි. ඉතින් මම එහෙම ලියාගත්තා. ඊට පස්සේ අපි මීට යටින් මෙහෙම දාගන්නවා table board එකක්. ඒ කියන්නේ table board එකක් කියන්නේ අපේ ඒ table එකේ ඔහොම ඉරිටියක් යනවා නේද? ඒ කියන්නේ අපි normal පොතක වගුවක් අදිනවා නම් ඒක ඉරි යවනවානේ. අන්න ඒ ඉරේ ප්‍රමාණය කියන්නේ කීයක් යන්න ඕනේද කියලා. ඒකට අපි මෙන්න මේ විදිහට table board කියලා දීලා semicolon දීලා ඒක ඇතුලේ එකක් දානවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට close angle bracket එකක් දානවා. එතකොට අපේ table එක ඒ කියන්නේ table එකක් දාන්න ඕනේ අවශ්‍ය හැම එකක්ම ලැබෙනවා. ඒ නිසා අපි මේ විදිහට enter දීලා ඉස්සෙල්ලාම අපි දාගන්න ඕනේ tr එකක්. tr ඊට පස්සේ ඒකත් enter දීලා th එකක් දාගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඇති කොහොමද මගේ මෙන්න මේ විදිහට වැටෙන්නේ කියලා. මම කලින් මේක කරලා තියෙන හින්දා මම එක්සැම්පල් විදිහට පෙන්නන්න මම ඔයාලට මේක කරලා පෙන්නනවා. ඉතින් Visual Studio එක අප්ඩේට් වුණානේ. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ සියල්ලම සම්පූර්ණ කරගමු. ඊට පස්සේ මෙතන දානවා අපි course name කියලා. හරි. ඊට පස්සේ අපි එතන close tag එක තියෙන හින්දා අපි යටට යනවා. ඊට පස්සේ මේ විදිහට th කියලා දීලා price දෙනවා. චුට්ටක් ගණන් ගන්න එපා. අපි ඊට පස්සේ ඒක lkr කියලා මෙන්න මේ විදිහට lkr කියලා දුන්නාම මෙන්න මේ විදිහට එනවා. හරිනේ. ඊට පස්සේ අපි මෙතනත් enter දීලා මෙතන යටට යවනවා. අපි ඊට පස්සේ අලුතින් ආයෙත් මේ tr tag එකක් ගන්න ඕනේ. මොකද අපිට තව ඒ කියන්නේ තියනවා මෙන්න මේකක්. දැන් අපි එකක් හැදුවේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මෙන්න මේ එකක් තමයි මේ එක කොටුවක් තමයි අර tr එකක් කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපි ආයෙත් tr එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකත් අපි enter දීලා td එකක් ඇඩ් කරගන්නවා. td. හරිද? මේ වීඩියෝ එක චුට්ටක් දිගයි. හරිද? චුට්ටක් ගණන් ගන්න එපා. ඔයාලත් ඉතින් මේ විදිහට බලලම මේක බලලා ඔයාලගේ HTML එකත් හදලා පහලින් කමෙන්ට් කරන්න. මොකක් හරි වැරදිලා තිබ්බොත් ඒකත් ඒ එකම කමෙන්ට් කරන්න. HTML for beginners.
හරි. ඉතින් අපි ඒ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ අපි තවත් මේ විදිහටම td ටැබ් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන දානවා free කියලා. ඊට පස්සේ අපි එතනින් ඒක ඉවර කරනවා. ඒ කරලා අපි තවත් ඔය tr කියන ටැබ් එකක් ගන්න ඕනේ. ඒ නිසා අපි ආයෙත් enter දීලා tr දෙනවා. ඊට පස්සේ අපේ close ඒ කියන්නේ closing tag එක ඉබේටම නිර්මාණය වෙනවානේ. ඊට පස්සේ ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේත් හොඳම තේරීම තමයි Visual Studio ඔයාලත් පාවිච්චි කරන්න. මොකද Visual Studio කියන්නේ පට්ට හොඳ දෙයක්. ඒ කියන්නේ අපිට ගොඩක් උදව් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඊළඟ tr එක. td එක මම මේ විදිහට ඕපන් කරගත්තා. ඊට පස්සේ අපි දෙනවා advanced web design. කියලා දෙනවා. ඉතින් ওই විදිහට දුන්නාම අපිට මේ විදිහට close angle bracket එකත් එක්ක ඔක්කොම ලැබෙනවා. ඊට පස්සේ අපි ආයෙත් enter දීලා එතන දානවා td 5000යි කියලා. ඉතින් ගණන් ගන්න එපා. කවුරු හරි ආවා. ඊට පස්සේ අපි එතන tr එක close කරාම අපේ සම්පූර්ණ වෙබ් එකම හැදුනා. ඉතින් ඒ නිසා අපි මේක control s ඔබලා save කරලා අපේ ෆයිල් එක තියෙන්නේ මේ විදිහට ගිහිල්ලා ෆයිල් එක තියෙන අපේ මේ new folder කියන ෆයිල් එක ඒ ෆයිල් එක ඕපන් කරගන්නවා. ඒ ෆයිල් එකේ මෙන්න මේ විදිහට index කියලා එකක් තියෙනවානේ. අපි මේ Visual Studio එකේ හදපු index කියන HTML එක තමයි මෙන්න මෙතනත් ඒ HTML එකක් විදිහට තියෙන්නේ. අපි ඒක enter දුන්නාම අපේ Google Chrome එකේ ඒක add වෙනවා. මෙන්න බලන්න අපි කරපු එක සාර්ථකව අපේ වෙබ් එකට add වෙලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද මේ වෙබ් එක ලස්සන කරපු එක ගැන? ඒ කියන්නේ අපිට තොරතුරු ගොඩක් තියෙන්න දෙනවානේ. ඒ තොරතුරු ඔක්කොම එකට කැටි කරලා ටේබල් එකක් විදිහට දාන එක කොච්චර ලේසිද? ඉතින් අද ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා like එකක් දාන්න. එහෙනම් අදට bye.